බංග්ලාදේශයේ දැන් වර්ල්ඩ් කප් එකකින් ඉවත් වෙලා තියෙනවා. ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කළා තියෙනවා. හැබැයි මේක අනිවාර්යයෙන්ම බංග්ලාදේශයේ කළු ගලේ ඔළුව හප්ප ගැනීමක් විදිහට කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් හැලී ලියනවා, ගොඩක් දෙනෙක් විස්තර කියනවා. බංග්ලාදේශයේ කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගත්තා මෙන්න මෙහෙම තමයි සලකන්න ඕනේ. හැබැයි මම දකින්නේ මගේ මතය තමයි බංග්ලාදේශය කරේ ඉතාමත් අනුවන වැඩක්. මොකද මේ වෙලාවේදී ප්‍රශ්නය මේ විදිහට විසඳන්න බෑ. වර්ල්ඩ් කප් එකක් වර්ජනය කළා තමන්ගේ ක්‍රීඩකයන්ව තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය උකුසට තියලා තමයි යෝන් මේක කරලා තියෙන්නේ. කවුරු හරි මේ අධිරාජ්‍ය බිඳහෙලන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි මේක මෙහෙම නෙමෙයි කරන්න ඕනේ. මොකද අපි හැමෝම දන්නවා නවසීලන්තය, සවුත් ඇෆ්‍රිකා, ඕස්ට්‍රේලියාව, එංගලන්තය මේ වැඩේ කරා නම් අනිවාර්යෙන් ICC එකට දැනෙනවා. ඉන්දියාව කරත් ICC එකට දැනෙනවා. හැබැයි බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, වෙස්ට් ඉන්ඩීස්, සිම්බාබ්වේ මේ වගේ රටවල් කිසිම ක්‍රියාවක් කරාට ICC එකට දැනෙන්නේවත් නැහැ. දැන් පාකිස්තානියත් කියලා තියෙනවා ICC එකට බංග්ලාදේශයට වෙච්ච අසාධාරණය නිසා අනිවාර්යයෙන්ම ඔවුනුත් තරගාවලිය වර්ජනය කරන්න සූදානම් කියලා. හැබැයි මං හිතන්නේ පාකිස්තානය ලොකු කුසලානයක් උකසට තියයි කියලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන්. මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව දැන් සල්ලිකාරයෝන්ගේ, සූදුකාරයෝන්ගේ සහ සල්ලි තියෙන මෝඩයෝන්ගේ අධිරාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා පැහැදිලිවම. මොකද දැන් ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට වගේ මහත්වරුන්ට ICC එකේ බලයක් නැහැ. අපි හැමෝම දන්නවා ICC එකේ බලය තියෙන කාටද කියලා. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.